බුදුරජාණන් වහන්සේ කෙනෙක් මැරුණට පස්සේ උපදින හැටි විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළා විපිලිසර හිතෙන් මැරුණොත් මරණින් මත්තේ උප්පත්ති දුගති. පහන් සිතින් මැරුණොත් මරණින් මත්තේ උප්පත්ති සුගති. ඒ නිසා මේ කරදර ප්‍රශ්න කල්පනා කර කර ඉඳලා මිනිසුන්ගේ හිත පහන් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත විපිලිසර වෙනවා. හැකිලෙනවා. ශෝකයට සංතාපයට බර වෙනවා. බර වුණාට පස්සේ ඔය වාගේ මැරෙන මිනිස්සු කොහොමනම් මරණින් මත්තේ සුගති යන්නද? ඉතින් ඒ නිසා සුගති සම්පත්තියත් අහිමි වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් දැන් සුගති සම්පත්තියත් අහිමි වෙලා නම් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙච්ච නිසා මේ මිනිසුන්ට මේ ජීවිතේ කොච්චර ධනෙ තිබ්බත් මේ ජීවිතේ මිනිස්සු කොච්චර වැජමිලා හිටියත් මේ අවුරුදු 50-60ට ඒකේ ඇති ඵලෙ කුමක්ද? මරණින් මත්තේ අවුරුදු කෝටි ගාණක් දුගතිය දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි තමන් සංසාරේ හොරකම් කරලා තිබ්බේ නැත්තම් කාගෙන්වත් තමන්ගේ වස්තුව තවත් කෙනෙකුට හොරකම් කරන්න බෑ. තමන් මොත් අනිත් අයගෙන් දේවල් කඩා වඩා ගත්ත නිසාමයි අපේ දේවල් මිනිස්සු කඩා වඩා ගන්නෙ. එක්කෙනෙක් කර්මය ගෙවනකොට තව එක්කෙනෙක් කර්මය රැස් කරගන්නවා. ඒක තමයි සංසාරේ. ඊළඟට ගෙවල් වල පවා තමන්ට මේ වාගේ දරුවෝ, මේ වාගේ අම්මා, මේ වාගේ කියලා තමන්ට මේ පිරිස මුණ ගැස්වන්නේ තමන්ගේ කර්මය විසින්මයි. ඔබගේ මව ඔබට තෝරලා දුන්නේ ඔබගේ කර්මයමයි. ඔබගේ පියා ඔබට තෝරලා දුන්නේ ඔබගේ කර්මයමයි. ඊළඟට ඔබගේ බිරිඳ මේ තමයි ඔබට ලෝකේ ඉන්න ඔබගේම බිරිඳ කියලා තෝරලා දුන්නේ කර්මය විසින්. ඔබගේ ස්වාමියා තෝරලා දුන්නේ ඔබගේ කර්මය විසින්. ඔබගේ සේවක පිරිස තෝරලා දුන්නේ ඔබගේ කර්මය විසින්. ඇයි මං එහෙම කියන්නේ? බුද්ධ කාලයේ මහ බෝධිසත්වෝ පෙරම් පුරන ජීවිතවල ඒ බෝධිසත්වයන්ගේ පිරිවර විදිහට ඉන්නේ බුදු පිරිසමයි. අසෝමා ශ්‍රාවකයන් ඇතුළු බුද්ධ ශාසනයේ පීඨ පිළිසරණ ලබාගත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාමයි පිරිවර විදිහට ඉන්නේ. ඉතින් ඒ නිසා තමන්ට ඕන පිරිවර තමන් හැදෙන්නේ. තමන්ගේ අහලු මිත්‍රාදී. ඉතින් ඒ නිසා පින්වතුනි මේවා ලේසි දේවල් නෙවෙයි. ඒ නිසා තමන්ගේ දැන් අපි හිතන්නකෝ මේ මනුස්ස ලෝකේ ගුණධර්ම වලින් පිරිපුන් මහ බෝධිසත්වයෝ වගේ උත්තමයෙකුට අම්මා වෙන කෙනා තාත්තා වෙන කෙනාත් පෙරම් පුරපු අයමනේ. බෝධිසත්වයන්ගේ අම්මා කියන එක්කෙනා බුදුරජාණන් බෝධිසත්ව ගුණයත් එක්කයි අම්මා තාත්තා තෝරන්නේ. ඒ අම්මට තාත්තට බුදු වෙන දරුවෙක් ඉපදෙන්නේ කුසේ එයා සංසාරයකට පෙරම් පුරලා තිබ්බ නිසා. ඊළඟට ඒ වාගේ උතුම් කෙනෙකුට බිරිඳක් වෙන කෙනා ස්ත්‍රීන් අතර පින්වන්තම කෙනා වෙන්න ඕන. ඉතින් කර්මානුරූපව යසෝදරා තේරුවා. ස්ත්‍රීන් අතර පිනෙන් අධික මහා පින්වන්ත යසෝදරාට ස්වාමියා වෙන කෙනා ඒ යසෝදරාගේ පිනෙන්ම තේරුවා බෝධිසත්වයෝ. බෝසත් අම්මා කෙනෙකුට බෝසත් තාත්තා කෙනෙකුට දාව උපදින දරුවා කර්මය විසින්ම තේරුවා සංසාරයේම පුතා වෙන රාහුලයන්. අවුරුදු 13කට පස්සේ තමයි රාහුලයන් ඉපදුනේ. ඒතර බලන්න කර්මානුරූප ස්වභාවය. එතකොට ඒ නිසා අපිට මේ ඊළඟ තමන් ඉපදෙන ගම, තමන් ඉපදෙන රට මේ ඔක්කොම තෝරන්නේ තමන් විසින් කරපු කර්මයක් එක්කමයි. නමුත් අපිට වෙලාවකට හිතෙනවා මේ වගේ ගමක අපි මොකට ඉපදුනාද? මේ වගේ රටක මොකට ඉපදුනාද? මේ වගේ පැත්තක මොකට ඉපදුනාද? මේ වගේ සහෝදරයෝ මොකට හම්බ වුණාද? කියලා අපි තීරණය කළාට අපි දැන් කිව්වට ඔබගේ කර්මය විසින්මයි මේ පරිසරය තේරුවේ. ඔබට මේක සුදුසුයි කියලා. ඔබ ඉපදුන පරිසරයේ හෝ ඔබ ඇසුරු කරන අය ඔබගේ සේවකයන් ඔබට නොසුදුසුයි කියලා ඔබ හිතුවට ඔබේ කර්මයට සුදුසුයි. ඔබට නොසුදුසු වෙන්න පුළුවන්. ඔබගේ කර්මයට සුදුසුයි. ඒ නිසා මේවා තේරුම් ගන්න වාසය කරන්න. තමන්ට සතුරු වැඩි නම්
ඒ වෙලාවට කල්පනා කරන්න ඕන සංසාරේ දැන් සාමාන්‍යයෙන් අපිට පන්නා පලිගන්න සතුරු කී දෙනෙක් නම් සංසාරේ ඇතිද තව? අපෙන් පලිගන්න සපත කරපු දියුරපු පොළොවේ අත්ගගහා අපෙන් පලිගන්න එනවා කියලා කියපු මිනිස්සු සමහරවිට දැන් නිරේ. ඒ මිනිස්සු මනුස්ස ලෝකෙට ආවට පස්සේ යම් දවසක අපිත් මුණ ගැහුණොත් එදාට වෛරය පටන් ගන්නවා. සමහරවල් අපිත් එක්ක වෛර කරන්නට සපත කරපු අය දැන් තිරිසන් ලෝකේ. ඒ අය යම් දවසක මුණ ගැහුණොත් මනුස්ස ලෝකෙදී හෝ මිනිස්සෙක් වෙලා හරි එදාට වෛරය පටන් ගන්නවා. දැන් දේවදත්ත පවා හැම කෙනාටම වෛර නැහැ. බෝධිසත්වයන්ටම තමයි වෛර. ඒ නිසා දේවදත්ත රජ වෙලා ඉඳිද්දි අනිත් මිනිසුන්ට යහපත කරනවා. බෝධිසත්වය හම්බෙච්ච ගමන් තමයි කෝන්තරේ පටන් ගන්න. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙන කාලේ දේවදත්ත ශාක්‍ය කුලයේ ඉපදුණා. හේතුව දේවදත්තටත් පින තිබුණා ඉච්චරම. ඇයි ඔහුන් රජ වෙලා ඉද්දින් බමුණු වෙලා ඉද්දින් මිනිස්සු වෙලා ඉද්දින් පින් කරපු අය. දේවදත්ත කාශ්‍යප බුද්ධ ශාසනයේ මල් මාලා ගොත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයේ වැඳලා තියෙනවා. දේවදත්ත බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච තැන තමයි බෝධිසත්වය මුණ ගැහිච්ච තැන තමයි අන්තම පහත් විදියට පරිගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඉතින් දේවදත්ත කරගත්ත පාපයට නිරේ ගියා. නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකේ ආයි ඉපදින කාලෙක ආයි වෛර කරන්න කෙනෙක් නැහැ. ඒ දේවදත්ත අනාගතේ සට්ටීසර නැත්නම් අට්ටීසර කියලා පස්සේ බුදු කෙනෙක් බවට පත් වෙනවා. ඇයි වෛර කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔය ඔබ වටේ ඉන්න සතුරන්ට අනාගතයේ සැනසෙල්ලක් වෙන්න ඔබ මේකෙන් එතර වෙන්න. ඒකට ඔවුන්ට වෛර කරන්න කෙනෙක් නැති නිසා ඔවුමුත් නිදහස් වෙයි ඔබත් නිදහස් වෙයි. මොකද මේ වෛර කෝන්තරේ මනුස්ස ලෝකෙන් පහළ තියෙන එකක් නේ. දෙවියන් අතර වෛර කෝන්තර පිළිමසා ගැනීම. බ්‍රහ්මයන් අතර, සත්පුරුෂයන් අතර ඒව නැහැ. ඒ නිසා ඒ කර්මයකින් එක්කෙනෙක් හරි ගැලවෙන්න. සමහර මිනිස්සු ගෙවල් වල තියෙන ස්වාමියායි බිරිඳයි යකා යක්ෂණි වගේ. නමුත් පිටට හොඳයි. ඒ දෙන්නට දෙන්න තමයි මේ කර්මානුරූපව මේ වෛරය පටන් ගන්න. කෝන්තරේ පටන් ගන්න. නමුත් පිට මිනිස්සුන්ට හොඳයි. හැබැයි ওই දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඉවසලා පින් කරගෙන කුසල් කරගෙන එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ මට්ටමින් ගැලවිලා ගියොත් එහෙම අනිත් එක්කෙනාටත් යහපත. තමන්ටත් යහපත. ආයෙ මුණ ගැහින්නේ නැතිකොට ආයෙ ওই කෝන්තරේ පටන් ගන්නෑ. එකට කරපු කර්ම එකට විපාක දෙනවා. ඒකනේ අපි මතක් කළේ අම්මයි පුතයි එකතු වෙලා රාජ්‍ය දොරටු වහලා ඒ රටේ මිනිසුන්ට කන්න බොන්න දෙන්නේ නැතුව ආක්‍රමණය කරන ප්ලෑන් එකක් හැදුවා. ඒ විදිහට ඒක කළා. රට අල්ලගත්තා. ඒ අම්මා යම් සංසාරයක ඉපදෙනවද? ඒ අම්මගේම බඩේ අර දරුවා ඉපදෙනවද? ඉපදුන ගමන් දරුවා බිහි වෙන්නේ නැහැ. සුප්පාවාසා සීවිලි කුමාරය. වෙන අම්මලාගේ බඩේ ඉඳින් දරුවා හිර වෙන්නේ නැහැ. සුප්පාවාසගේ බඩේ හිටියොත් විතරම සීවිලි කුමාරයා හිර වෙනවා. ඒ හේතුව ඒ අම්මයි පුතයි මේකට ඒ කර්මය කළේ. ඒ වගේ සමහර වෙලාවට අපිට අනන්ත දුක් කන්දරා විඳවන්න ඒ සැකසෙන්න අපිත් එක්ක ඒ පාප කරපු පිරිස එකතු වෙනකල් කර්මය බලාගෙන ඉන්නවා. සමහරට එකට පව් කරපු අය සමහරට දැන් එක්කෙනෙක් නිරේ. තව එක්කෙනෙක් තිරිසන් ලෝකේ. කට්ටිය විසිරිච්ච නිසා දැන් ඒ විපාක එන්නේ නැහැ. ඔය කට්ටියම එක තැනකට ආවොත් එහෙම විපාක දෙනවා. ওই තරම් භයානක සංසාරයක්ද කියලා බලන්න. ඒ නිසා දුර්ලභවයි පින්වතුනි මනුස්ස ජීවිතයක් අපිට ලැබුණේ. මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ සාධාරණ අසාධාරණකම් හොය ඉන්න එපා. මේ ජීවිතේ අරුබුදයක් නැතුව ජීවත් වෙන ක්‍රම උපායන් හොයන්න සංසාරයෙන් ගැලවෙන පැත්තක් හොයන්න. තිරිසන් ලෝකේ තිරිසන් සත්තු කිසිම වරදක් නොකොට ඒ සතා සිව්පාවා අපි කියමු කුකුල් කොටු වල කුකුලෝ ඝාතනය වෙන හැටි, ඌරුවෝ ඝාතනය වෙන හැටි, හරක් ඝාතනය වෙන හැටි, මාළුවෝ දැල් වලට අහු වෙලා ඝාතනය වෙන හැටි.
ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ අසාධාරණ කතා කරන්න කිසි කෙනෙක් නැහැ. නිරේ නිරිසතා විලාප තියෙනකොට කෑකොස්සන් ගහලා ඒ නිරිසතාගේ වචනේ කාරුණිකව හදවතට දැනෙන එක්කෙනෙක්වත් යම ලෝකේ නැහැ. പ്രേත ලෝකේ සාපිපාසාවෙන් බඩගින්නෙන් දුවනකොට කෑකොස්සන් ගහනකොට ඔවුන් දිහා හැරිලා බලන්න කෙනෙක් නැහැ. ඔවුන් වෙනුවෙන් සාධාරණේ කතා කරන්න කෙනෙක් නැහැ. සතර අපායේ මහගෙදර කරගෙන යන සත්වයා කලාතුරකින් චූටි මොහොතකට මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ චූටි මොහොතකට මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ දැන් හොයනවා සාධාරණේ. දැන් හොයනවා අසාධාරණේ. දැන් තමන්ගේ සාධාරණේ තමන්ගේ අසාධාරණේ ලෝකෙට කෑ ගහලා කියන්න හදනවා චූටි වෙලාවේ. ආය මේකින් වැටිලා නිරේට ගියොත් ඔවුන්ගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. තිරිසන් සතාගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. ප්‍රේතයාගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. දීන කුලවල ඉපදුනොත් ඔවුන්ගේ විලාපේ කවුරුත් ගණන් ගන්නෑ. ඒ නිසා ගැලවෙන්න බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ චූටි අවස්ථාවක් හම්බ වෙච්ච වෙලාවේ දැන් මේකේ සාධාරණේ හොයන්න එපා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි කියලා ප්‍රශ්න කර ඉන්න එපා. සියලු දුක්ඛන්දරා ඉවසාගෙන මේ හැම එකක්ම දාන්න සසර දුකට. මේ හැම එකටම දොස් කියන්න සසරේ යනවාට උඹට හොඳ පාඩම් කියලා. හොඳ පාඩම් සංසාරේ යනවට හොඳ පාඩම් කියලා. තමන් රිද්දෙන වාරයක් පාසා සසරේ භයානකයි කියලා සසර භයානකයි කියලාම හිතන්න. මේකෙන් ගැලවෙන්න ඕන කියලාම හිතන්න. සා වැටෙන කඳුල පියදාගෙන බුදුරජාණන් වහන්සේ සිටින දිශාවට වඳින්න. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ශක්ති පමණින් පංචශීලයේ හරි රකින්න. ඊළඟට ලෝකෝත්තර සැපය ලෝකෝත්තර ප්‍රතිපදාව පුරුදු කරගන්න අමාරුයි වගේ හිතුණා. මේ බණපද දවස ගානේ ශ්‍රවණය කරන්න. ඒ මොහොතට හිතේ ඇතිවෙන සැනසීම හරි. යම් දවසක ඔබ මහා සැනසීමක් කරා ගෙනියනවා ඒ මොහොතේ ඉපදෙන පුණ්‍ය ශක්තිය. මිනිස්සු තරහ කරගන්න එපා. මිනිස්සුත් එක්ක පටලැවෙන්න යන්න එපා. තේරුම් ගන්න මේ මිනිසුන්ගේ හැටි, සංසාරේ හැටි, සසරේ යනවට මේවා හොඳ පාඩම්. ඊළඟ මිනිසුන්ගෙන් අපිට කරදරයක් වෙනකොට, හානි වෙනකොට, එයාගෙන් වෙන හානියයි, එයාගෙන් වෙන උපකාරයයි දෙක කල්පනා කරලා බලන්න. සමහර අය ළඟ ගෙවල් වල අය රණ්ඩු වෙනවා. නමුත් ලෙඩක් දුකක් වුණාම කෑ ගහනකොට දුවගෙන ඉන්නේ ළඟ ගෙදර මිනිස්සයා. පිට මිනිස්සු එන්නේ පස්සේ. ඉතින් ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි මිනිස්සු විදියට ඉපදලා ඉන්නේ. අපිට කාත් කවුරුත් ඕනේ නැහැ කියන තැන අපිට කතා කරන්න බෑ. අපිට එක එක්කෙනාගේ උපකාර අපිට ඕන වෙනවා. ඉතින් ඒ නිසා ඒව කල්පනා කරලා බලලා නුවණින් යුතුව සමාජයට මුහුණ දෙන්න. ඒක ඔබගේ සීලයටත් නෙවෙයි, සමාධියටත් නෙවෙයි, ප්‍රඥාවට අයිති කාරණාවක් මම ඔය කිව්වේ. සීලයට වැඩිය සමාධිය උතුම්, සමාධියට වැඩිය ප්‍රඥාව උතුම්. මම අද ඔය කියපු කාරණාව අයිති සීලයටත් නෙවෙයි, සමාධියටත් නෙවෙයි, ප්‍රඥාවට. නුවණින් මිනිස්සු තේරුම් ගන්න අසුරු කරන විදිය. එනිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් ওই ධර්මයේ අපිව හික්මවා වදාලා. එනිසා ඔබටත් මිනිස්සු තේරුම් අරගෙන මිනිස්සු තරහ කරගන්න නැතුව මේ මනුස්ස ජීවිතේ නුවණින් යුතුව ඒ කරදර බාධා හැමුවේ මොහොන දීලා වාසය කරන්නටත්, ඒ වගේම මේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ තව පින් දහම් කුසල් දහම් රැස් කරගෙන මේ දුක්ඛිත සංසාරේ නිදහස් වෙන්නත් වාසනාව ලැබේවා කියලා ඉතින් සිත ප්‍රාර්ථනා කරනවා.